අද අපි හදන්න යන්නේ බෝඅංකනය ගානක්. මෙහි දැක්වන රූපය සමදීපාද සෘජුකෝණික ත්‍රිකෝණ වලින් සෑදී ඇති අතර. සමදීපාද සෘජුකෝණික ත්‍රිකෝණ වලින් සෑදී තියෙනවා. ඒ නිරූපණය කරන්නේ සුමට ලෙස සංදි කළ සැහැල්ලු දඬු වලින් සෑදුණු රාමු සැකිල්ලක්. එය ඊහිදී අචල ලක්ෂය ආධාරකයකට සුමට ලෙස සංදි කර තිබේ. C හා D ලක්ෂ වලින් පිළිවෙලින් 100 කිලෝග්‍රෑම්ද 10 කිලෝග්‍රෑම්ද බැගින් වූ භාර එල්ලලා තියෙනවා. දඬුවල ප්‍රත්‍යබල සොයන්න. ආතති හා සම්පින්ඩන ලෙස වෙන් කරන්න. දැන් මේ බෝඅංකනය ගාන ගැටලුව අපි මුලින්ම කරන්න ඕනේ මේ සැකිල්ල අපේ උත්තර පත්‍රයට ගන්න ඕනේ. අරගෙන මේ අවකාශය බෙදලා ඒවා අංකනය කරන්න ඕනේ. ආතති සම්පින්ඩන ලෙස වෙන් කරන්න වගුවක් ගහ ගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රත්‍යබල සටහන අදින්න පටන් අරගෙන ඒ අසුරෙන් අර වගුව පුරවන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි අවකාශය වෙන් කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති E අචල ලක්ෂයේ කඩීරක් ගහලා වෙන් කරලා තියෙනවා. E ලක්ෂය හරහා අපි බලය හොයන්න නැති වුණාට එතනදී අවකාශය වෙන් කරන්න ඕනේ. විදියට සැහැල්ලු දඬු අංකනය කරලා තියෙන්නේ ඒ සැහැල්ලු දණ්ඩ වෙන් කරන අවකාශ දෙකේ අංක දෙක අරගෙන ඒ දෙක එකතු කරලා තමයි දඬු අංකනය කරලා තියෙන්නේ. හොඳයි අපි ප්‍රත්‍යබල සටහන අදින්න පටන් ගමු. ප්‍රත්‍යබල සටහන අදින්න පටන් ගන්න මුලින්ම හොඳ ලක්ෂයක් තෝරගන්න ඕනේ. ඒ විදිහට ලක්ෂයක් තෝරගන්නකොට බලන්න ඕනේ ඒ ලක්ෂය හා සම්බන්ධ බල ගැන අපි දන්න දේවල් අපි නොදන්න දේවල් වලට වඩා වැඩිද කියන එකයි. බලයක අපිට දැනගන්න දේවල් දෙකයි තියෙන්නේ. එකක් විශාලත්වය අනික දිශාව. මේකේ දිශාව කියන දේ තවත් කොටස් දෙකකට අපිට බෙදා ගන්න පුළුවන්. මේ මොන දිශාව ඔස්සේ මොන පැත්තටද කියලා වගේ අදහසක්. උදාහරණයක් ගැන අපි මෙහෙම හිතමු. කවුරු හරි ඔයාට කියනවා ඔයාට සාපේක්ෂව නැවක් ඊසාන දිශාව ඔස්සේ ගමන් කරනවා කියලා. ඊට පස්සේ එයා ඔයාගෙන් අහනවා තව විනාඩි 5කින් ඒ නැවයි ඔයයි අතර තියෙන පරතරය වැඩි වෙනවද නැත්නම් අඩු වෙනවද කියලා. හැබැයි ඔයාට තේරෙනවා ඇති මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න නම් ඊසාන දිශාව ඔස්සේ ඒ නැව ඔයාගේ පැත්තට එනවද නැත්නම් ඔයාගෙන් ඉවතට යනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. නැතුව නිකම්ම ඊසාන දිශාවට ගමන් කරනවා කියලා දැනගෙන හිටියට මදි. හොඳයි. අපි බලමු රාමු සැකිල්ලක ගානකදී මේ දේවල් ඇත්තටම පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. මේ ගානදී මම තෝරාගත්තේ C ලක්ෂය. ඒක තෝරගන්න මම තර්ක කළේ මෙන්න මේ විදිහටයි. C ලක්ෂයෙන් එල්ලලා තියෙන 100 කිලෝග්‍රෑම් භාරය නිසා ඇතිවන බලයේ විශාලත්වය ඒ බලය දෙන්නේ සිරස්ස 15ට කියලාත් මම දන්නවා. ඒ බලය ගැන මම දන්න දේවල් තුනක් තියෙනවා නොදන්න දේවල් නැහැ. ඊළඟට BC දණ්ඩ හරහා ඇතිවන ප්‍රත්‍යබලයේ විශාලත්වයත් Cට සාපේක්ෂව Cගේ ලක්ෂයේ දෙසටද නැත්නම් ඉවතට දේ බලය ක්‍රියා කරන්න කියලාවත් මම දන්නේ නැහැ. හැබැයි ඒ බලය අනිවාර්යෙන්ම තිරස් දිශාව ඔස්සේ තියෙන්නේ කියලා මම දන්නවා. EC දණ්ඩ ගැනත් එහෙමමයි. මම දන්නේ මොන බලය මොන විදිහට යමන් කරනවද කියලා. හැබැයි මම දන්නවා මොන බලය වුණත් තියෙන්නේ තිරසට යම් ආනතියක් ඔස්සේ තියෙන දිශාවක කියලා. ඉතින් C ලක්ෂය වටා ඇති බල ගැන මම දේවල් 5ක් දන්නවා. නොදන්න දේවල් 4ක් තියෙනවා. ඉතින් C කියන්නේ ප්‍රත්‍යබල සටහන අඳින්න පටන් ගන්න හොඳ ලක්ෂයක්. නොදන්න දේවල් වැඩි තැන් වලින් ගාන පටන් ගන්න එක එච්චර හොඳ නෑ. එතකොට ගාන හදන්න අමාරු වෙනවා එතකොට. මම ඉතින් C ලක්ෂයේ වටා වාමාවර්තව යන විදිහට ප්‍රත්‍යබල සටහන අඳිනවා. මුලින්ම 1 ඉඳන් 4ට 1000 නිව්ටන්ට ගැලපෙන ප්‍රමාණයක් 15ට ප්‍රත්‍යබල සටහන අඳිනවා. ඊළඟට 4 ඉඳන් 2ට යන්න පැති දෙකක් තියෙනවා. හැබැයි 2 ඉඳන් 1ට යන්න පුළුවන් මේ දෙකෙන් එක පැත්තකට ගියොත් විතරයි. ඒකින්ද හරි එකපාරයි තියෙන්නේ. ඊළඟට අපි ඒ ලක්ෂය වටා බලමු 4 ඉඳන් 6ටයි 6 ඉඳන් 5ටයි 5 ඉඳන් ආයෙත් 4ටයි ප්‍රත්‍යබල සටහන ඇඳින්නේ කොහොමද කියලා.
දැන් ඔයාලට තේරෙනවා ඇති මම ප්‍රත්‍යබල සටහන අදිනකොට කඩිරි වලින් ඇදලා පෙන්වන්නේ එක පියවරකදී හරි කියලා හිතෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණ ලක්ෂ්‍ය වටාම ගමන් කරලා බලනකොට වැරදි කියලා හොඳටම තේරෙන පාරවල්. හැබැයි මේ ගානක් ඇත්තටම කොලයක හදනකොට ඔයාට කරන්න වෙන්නේ ඒ වගේ අවිනිශ්චිත පියවර ප්‍රත්‍යබල සටහනේ සටහන් කරන්න කලින් ඉදිරි පියවර ගැන හිතින් හිතලා හරි පාර තහවුරු කරගෙන ඊට පස්සේ ප්‍රත්‍යබල සටහන අඳින්න ගන්න එකයි. ඊළඟට අපි B ලක්ෂය වටා බලමු. 4 ඉඳන් 5ට යන විදිය දැන්ටම ප්‍රත්‍යබල සටහනේ පේන්නම තියෙනවා. අපි බලමු 5 ඉඳන් 3ටයි 3 ඉඳන් 2ටයි 2 ඉඳන් ආපහු 4ටයි යන විදිහ. අවසානයේට D ලක්ෂය වටා 6 ඉඳන් 7ටයි 7 ඉඳන් 3ටයි යනකොට අපිට ප්‍රත්‍යබල සටහන සම්පූර්ණයෙන්ම අඳලා අවසන් කරගන්න පුළුවන්. හොඳයි. හැමෝටම සුබ දවසක්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.